තෙරුවන් සරණයි දේශීය ශ්‍රී ලාංකික සියලුම බෞද්ධ ජනතාවට ඔබලා දන්නවා මේ අර ඇමරිකාවෙන් ප්‍රඥාකර භික්ෂුව ඇතුළු කණ්ඩායම ලංකාවට ගෙන්නෙව්වා ඊයේ දිනේ අනුරාධපුරයේ ඒ ආරම්භක වැඩසටහන සිද්ධ කළා. එතකොට මේ ආරම්භක වැඩසටහනට මේ මමත් සහභාගී වුණා. මම දැන් සමාජ මාධ්‍යයෙන් දැනුවත් කරලා තියෙනවා. ඊළඟට විශේෂයෙන්ම දැන් මේ ප්‍රඥාකර ඇතුළු භික්ෂූන් ලංකාවට ගෙනහල්ලා මේ සාමපාගමනක් නම් ඔවුන් විතර නෙමෙයි මේ සාමපාගමන කරන්නට ඕනේ. විශේෂයෙන් මේකේ දේශපාලන පටු අරමුණක් තියෙනවා. ඊළඟට මේ ඒ ඇමරිකාවේ හදනවලු මේ ත්‍රිපිටකය සංරක්ෂණ ව්‍යාපෘතිය. එතකොට මේ සංරක්ෂණ ව්‍යාපෘතියට ලංකාවේ පිරිසකකින් ඉල්ලීම් කරනවා මේ හැකි පමණින් ආධාර කරන මේ මුදල් වලින්. එතකොට මේ දේත් සමාජගත කරනවා. දෙවනි වැදගත්ම කාරණේ තමයි මේ රටට පිටින් භික්ෂුන් වහන්සේලා මේ ගෙනල්ලා අපේ රටේ භික්ෂුන් වහන්සේලාට ඒ පාගමට සම්බන්ධ වෙන්න තහනම්. එතකොට මේ ඇහුවහම කියන්නේ අපේ රටේ භික්ෂුන් වහන්සේලාට මේ පාගමනින් වඩින්න බෑ. මේ ආකාරයෙන් තමයි මේකේ සංවිධාන මණ්ඩලය මේ අපිට කියන්නේ. එතකොට මේ රටේ දැන් මේ ලෝක පාගමනක් සාම පාගමනක් නම් ඕනෑම කෙනෙක්ට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙන්නට ඕනේ. එතකොට මේකේ සම්පූර්ණම කටයුත්ත කරන්නේ මහරජා. එතකොට මහරජායකින් තමයි මේක මේ ලංකාවට ගේන්න ඔක්කොම කටයුතු කරලා තියෙන්නේ. මේ අර ඇමරිකාවේ ඉන්න භික්ෂුන් වහන්සේලාත් සමග මේ ප්‍රඥාකරට ආරාධනා කරා භික්ෂුවට ආරාධනා කරා කියන්නේ මේ මහරජායි. මහරජායි වර්තමාන ආණ්ඩුව. එතකොට මේක ඇතුලේ විශේෂ තව දෙයක් තියෙනවා. මේ විශේෂ දැන් අනුරාධපුර ඒ පූජා නගර ආශ්‍රව සමහර විහාරස්ථාන වලට මේකට ආරාධනා කරලා නැහැ. එතකොට මේ වාස්සේ මේ යන්නේ මේ ශාසන මේ රජයට අවශ්‍ය විදිහට මේ ශාසනය විකෘති කරන්න. එතකොට මේකේ ප්‍රධාන අපිට සැකයක් තියෙනවා. දැන් මේ අනික භික්ෂුන් වහන්සේලා පැත්තක තියද්දි අර ගෙනාපු සුනකයට විශේෂ තැනක් එතන දීලා තියෙනවා. මේ රටේ ජනතාව මේව තේරුම් ගන්නට පාර දෙපැත්තේ ඉඳගෙන මේ මොනවාද සැරසිලි කරනවා මේ එතකොට අපේ මේ සමාජයේ භික්ෂුන් වහන්සේලාට කරන ගරුත්වය ඒ ටික ලබා දෙනවා. නමුත් මේ ඔබලා තේරුම් ගත යුතුයි. ඔය වඩින එක තැනකවත් ලංකාවේ භික්ෂුන් වහන්සේ නමකට වඩින්න දෙන්නේ නැල්ලු. එතකොට අපේ භික්ෂුන් වහන්සේලාත් දැන් මම ඇහුවා අපිට සහභාගී වෙන්න පුළුවන්ද කියලා. නෑ අපිට සහභාගී වෙන්න බැරිලු. අපිට මේ ඒක ප්‍රශ්නයක් වෙනවලු. ඒක නිසා මේ රටේ ජනතාවට මේවා පැහැදිලි කරන්නේ. ඔබලා මේ දේවල් දැන් බලංගොඩ කාශ්‍යප පැහැදිලි කරනවා එක පැත්තකින්. එතකොට මේ දේවල් තේරුම් ගන්නට ඕන රටේ ජනතාව. මේ ශ්‍රී මහා බෝධිය රුවන්වැලිසෑය කොහොමද ආශ්චර්ය පානවා. එතකොට ඒ තුල පරිසරයේ විවිධ දේවල් සිද්ධ වෙනවා. ඒ වගේම අපිට අපේ ශ්‍රී මහා බෝධි අංකුරයක් ඇමරිකාවට ගිහින් රෝපණය කරන එක අපිට වැදගත්. නමුත් මේ තුල ක්‍රියාත්මක වෙන්නේ මහරජාට අවශ්‍ය දේ සහ මේ අනුර දිසානායක ඇතුළු ආණ්ඩුව ඇරයි යන මේ අපේ සම්බුද්ධ ශාසනය විනාශ කර මේ අන්‍යාගමිකකරණයක් මේ රට තුල ක්‍රියාත්මක වෙනවා. මේ දේ පැහැදිලි කරගන්න ඕනේ රටේ ජනතාව. මොකද රජයට එන බලපෑම් දැන් මේවෙන් තමයි මේ මැඩලන්න හදන්නේ. එතකොට ජනතාවට අර ජනතාවගේ මනස වෙනත් පැත්තකට යොමු කරනවා. මේ දේවල් රටේ ජනතාවට තේරෙන්නේ නැහැ. ඒක නිසා හොඳට මේ සම්බුද්ධ ශාසනය අපේ රටේ විනාශ කරන්න බෑ. මොකද මේක බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී අධිෂ්ඨානයෙන්
මේ මහ පොළොව ස්පර්ශ කරපු භූමිය බුදුවරු තුන් නමකකින්. ඒක නිසා විශේෂයෙන්ම මේ වීඩියෝ නරඹන ඔබලා මේක වෛරල් මේ ෂෙයා කරන්න පුළුවන් තරම් ෂෙයා කරලා මේ රටේ බෞද්ධ ජනතාවගේ අවධානයට යොමු කරන්න. මේ කරන්නේ සාම පාගමනක් නෙමෙයි. මේකේ අරමුණ තමයි ඔවුන්ගේ පටු අරමුණු ක්‍රියාත්මක කිරීම. විශේෂයෙන්ම දේශපාලනය දැන් මහරජා එකේ කැපිටල් මහරජා එකේ ෂෙවාන් ඩැනියෙල් එතන විදින් ඉවරලා අර අපේ භික්ෂුන් වහන්සේලාට ගරු කරමින් නෙමෙයි ඒක ඒ කතාව සිද්ධ කරන්නේ. එතකොට අපේ සිංහල භාෂාවෙන් ඉතා කෙටි කතාවක් කරලා ඔහු දැඩිව මේ අර ඔහුන් ඉංග්‍රීසි භාෂාවෙන් වැඩි වේලාවක් කාලය අරගෙන ඔවුන්ගේ අරමුණ ක්‍රියාත්මක වෙන ආකාරය පැහැදිලි කරනවා. ඒක නිසා දැන් මේ ඊයේ ඒ තැන්වල හිටපු කීප දෙනෙක් ගිහි බෞද්ධන් කිහිප දෙනෙක් ඒ පාගමනේ යන්න බලාපොරොත්තු වෙලා කීප දෙනෙක් අවසානයේ දක්වා පාගමනේ යන්න බලාපොරොත්තු වෙලා සූදානම් ඇතු අප පිරිසටත් ඒ ගමනට සහභාගී වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒක නිසා ඔබලා මේක පැහැදිලිව තේරුම් ගන්න. දැන් සාම පාගමනක නම් ඕන කෙනෙක්ට සාම පාගමනට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක ගිහිද පැවිදිද කියලා නැහැ. ඕනම කෙනෙක්ට සාම පාගමනට සම්බන්ධ වෙන්න. ඇයි සාම පාගමනක් නම් අනික උතුරෙන් උතුරට යන්න බැරි. දැන් උතුරේ මෙච්චර ගැටුම් ඇති කරලානේ තියෙන්නේ. දැන් උතුරට මේ උතුරේ ඉඳන් හරිනම් මේ සාම පාගමන ගමන් කරන්න ඕන. ඒක නිසා විශේෂයෙන්ම ජනතාවට ඉල්ලීමක් කරනවා මේවා හරි අවබෝධයෙන් කටයුතු කරන්න. මේවා දේශපාලන කුමන්ත්‍රණ සහ මේ අන්‍යාගමිකවාදී කුමන්ත්‍රණ. මේක තුල අපේ භික්ෂුන් වහන්සේලාටවත් නෙමෙයි පැහැදිලි තැන දුන්නේ අර සුනකයාට සහ ප්‍රඥාකර භික්ෂුවට. ඒක නිසා මේ දේවල් රටේ ජනතාව නොමග යවන දේවල් තේරුම් ගන්න එහෙනම් සියලු ජනතාවට ඇස්සරේවා කියලා ප්‍රඥාව පහළ වේවා කියලා ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.